Hello there. So අදත් මං ආවේ tip and real talk. Okay? මෙහෙමයි. දැන් අපි ඩයට් කරනවා නේද? ඩයට් කරනවා කියන්නේ නොකා නොබී ඉන්නවා කියන එක නෙමෙයි නන්න ඒක මට පොඩ්ඩක් ක්ලියර් කරන්න ඕන. හැමෝම ඩයට් කරනවා කියලා මම දන්න අය නොදන්න අය හැමෝම ඩයට් කරනවා කියලා නොකා නොබී ඉන්නවා. නොකා නොබී හිටියම ඔයාලට නියුට්‍රිෂන්ස් ටික හම්බ වෙනවද? ඔයාට මසල් රිකවරි එකට අවශ්‍ය පෝෂණය හම්බ වෙනවද? නැහැ. ඒ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ප්ලීස් නොකා නොබී ඩයට් කරන්න එපා. බැලන්ස් ඩයට් එකක්. ඩයට් කියන්නේ සමබල ආහාර වේලක් කියන්නේ. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ එක කරගන්න ඕන සමබල ආහාර වේලක්. අනිත් දේ තමයි ගෙදර අය. ගෙදර අය ප්ලීස් ඔළුව කන්න එපා. කන්න පිටි කන්න සීනි කන්න ඩීප් ෆ්‍රයි කන්න බත් කන්න බත් it's okay බත් 100 grams per meal එකට අවුලක් නැහැ ඒ වුණාට please ගෙදර අය ඔයගොල්ලෝගේ support එක නැත්තම් කවදාවත් weight එක වැඩි වෙච්ච කෙනෙක්ට weight එක අඩු කරගන්නවා කියන එක impossible මොකද මොන දෙයකටත් වඩා අපි දරුවෙක් වුණත් මුල්ම අඩිතාලම හදලා දෙන්නේ ගෙදරින්. ඉතින් ඒක නිසා ගෙදර සපෝට් එක නැතුව කිසිම දෙයක් කරන්න අමාරුයි. ඒක නිසා ප්ලීස් ගෙදර අය, පවුලේ අය, යාළුවෝ බර අඩු කරගන්න කැමති කෙනාට තව මොටිවේට් වෙන්න සපෝට් කරන්න ඒගොල්ලන්ගේ ඉස්සරහා ටෙම්ප්ටේෂන් එකක් එන්න කන්න එපා. ටෙම්ප්ටිං කියන්නේ හරි අමාරුයි නවත්තන්න. එයාට මුල් අවදිය කොහොමත් අමාරුයි ඩයට් කරන කෙනාට. ඒක නිසා please support කරන්න and stay fit, stay hydrated, okay?